හයි අද හදමු සව්වලින් රසම රස පොඩිමක්. කිරිම කිරි රස කටේ දිය වෙන හිතුන ගමන් හදන්න පුළුවන් ලේසිම ලේසි පොඩිමක් තමයි මේක. පේනවා නේද? දැක්කම රසම රස පාටයි නේද? එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනට අපි වීඩියෝ එකට යමු. මම අපේ පුඩින් එක හදන්නේ මෙන්න මේ භාජනයට. ඉතින් ඒ භාජනයටම ජෙලි පැකට් එකක් ගෙනල්ලා දාලා උණු වතුර ටිකක් දාලා මුලින්ම ජෙලි එක සෙට් කරගමු. කඩෙන් ගේන ජෙලි පැකට් එක ඉක්මනටම හදාගන්න පුළුවන්නේ. ඉස්සරහ වීඩියෝ එකකදී මම ගෙදරදිම ජෙලි හදන්නේ කොහොමද කියලාත් අරගෙන එන්න. අපි දාපු ජෙලි පැකට් එක හොඳටම වතුරේ දිය වුණාට පස්සේ සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගමු. මම අද ගත්තේ සව් ග්‍රෑම් 50. ඉතින් අපේ සව් ටික හොඳටම හොදලා භාජනයකට දාලා වතුර ටිකක් එකතු කරලා අපේ සව් ටික තම්බගෙන එමු මුලින්ම. මතක තියාගන්න ගොඩක්ම බෙරි වෙනකන් මේ සව් ටික තම්බ ගන්න එපා. හරි, මෙන්න මේ වෙලාවේදී මම මේ ටික පෙනේරයක් තියලා පෙරා ගන්නවා. හරි, දැන් ඇල් වතුර ටිකකුත් එකතු කරලා අපේ මේ සව් හාල් ටික හොඳට හොදකොට අපේ සව් ටික ලස්සනට සව් හාල් ඇට වෙන් වෙලා හොඳට තියෙනවා. ඉතින් අපි පුඩින් හදනකොට රස වගේම ලස්සනක් තියෙන්න ඕනේ. ඒකයි මම සව් හාල් ටිකට එහෙම කරේ. දැන් කෝන් ෆ්ලාවර් තේ හැඳි දෙකකට වතුර එකතු කරලා හොඳට මික්ස් කරගන්න. අපි අපේ සව් එක සෙට් කරගන්නේ කෝන් ෆ්ලාවර් වලින්. දැන් මම භාජනයක් ලිපෙන් තියලා පොල් කිරි එකතු කරනවා. අද මම මගේ පුඩින් එක හදන්න එකතු කරගත්තේ පොල් කිරි. මේකට ඕනි වුණා පොල් කිරි උකු කෝප්ප එකක්. ෆ්‍රෙෂ් මිල්ක් කිරි පිටි ගන්න ලොකු වියදමක් යනවනේ. ඒ නිසා ඕනිම කෙනෙකුට මේ පුඩින් එක හදන්න පුළුවන් වෙන්න තමයි මම අද පොල් කිරි පාවිච්චි. ඔයාලා කැමති නම් පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් කිරි පිටි එකතු කරගන්න පුළුවන්. මම ඇල් වතුරෙන් සව් ටික හේදුවේ මෙන්න මේ නිසා. බලන්නකෝ අපේ සව් ඇට ටික වෙන් වෙලා ලස්සනට තියෙන හැටි. රස අනුව අඩු වැඩි කරලා සීනි එකතු කරගන්න. මම සීනි තේ හැඳි 3ක් එකතු කරගත්තා. අපි අපේ පුඩින් එකට පොල් කිරිනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා අමතක නොකර ලුණු පිංචක් එකතු කරගන්න. අපේ පුඩින් එක ලස්සන කරගන්න මම කලරින් ටිකකුත් එකතු කරනවා. අපේ සීනි ටික ෆුඩ් කලරින් ටික ඔක්කොම හොඳට දිය වෙලා මෙන්න මේ පදමට ආවට පස්සේ අපි මේක ලිපෙන් පාගමු. අපි දැන් හදාගත්තු මේ සව් එකේ රස්නේ ටිකක් යන්න දෙන්න ඕනේ. ඊට පස්සේ සෙට් වුණු ජෙලි එකට මේක එකතු කරගන්න. පේනවනේ ඔයාලට අපේ ලස්සනම ලස්සන සව් පුඩිම ලේයර් දෙකකට තමයි හැදෙන්නේ. හරි, දැන් ෆ්‍රිජ් එකට දාලා අපි පුඩින් එක සෙට් කරගමු. මට අපේ මේ පුඩින් එක සෙට් වෙන්න පැය එකයි විනාඩි 10ක් විතර ගියා. ඉතින් ඔන්න ගෙදරට එන අමුත්තන්ට අඩු වියදමකින් මෙන්න මේ වගේ රසම රස පුඩින් එකක් ඔයාලට පිළිගන්න වරදින්නේ නැතුව ඔයාලා ඕනිම කෙනෙකුට මෙන්න මේ අතුරුපස ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඇත්තටම මේක අනිවාර්යෙන්ම ඔයාලා හදලා බලන්න. කටේ දිය වෙලා යන කිරිම කිරි රස පුඩින් එකක් තමයි මේක. එහෙනම් මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි.